ශ්‍රී දළදා වහන්සේගේ ඓතිහාසික තොරතුරු කිහිපයක් විමසා බලන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ශ්‍රී දළදා වහන්සේ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන පූජා වස්තුවක් කියලා තමයි දෙස් විදෙස් බෞද්ධයෝ විශ්වාස කරන්නේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමේදී පෙර බුද්ධ අධිෂ්ඨානයේ බලෙන් ධාතුන් වහන්සේලා බොහෝමයක් ශේෂ වුණා වගේම දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් ඒ අතර වුණා. අනෙකුත් ධාතුන් වහන්සේලා අතර ලලාට ධාතුව, අකු ධාතුව සහ ග්‍රීවා ධාතුවත් වුණා. සෙන්කඩගල ශ්‍රී දළදා මන්දිරයේ තැන්පත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වම් යටිහනුවේ වැඩ සිටි රදනක දන්ත ධාතුන් වහන්සේ නමක්. එය වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කියලාත් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේගේ උඩුහනුවේ සහ යටිහනුවේ පිළිවෙලින් 20 බැගින් දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. බුදු සිරුර ආදාහනයේදී ශේෂ වුණු අනෙකුත් දන්ත ධාතුන් වහන්සේලා තව්තිසාවේ, නාගලෝකයේ, ගන්ධාර දේශයේ වැඩ සිටිනවා කියලා බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. දළදා වහන්සේගේ ඉතිහාස කතාව ගැන කතා කරොත් බුදු සිරුර ආදාහනය කරද්දී khema නැමැති මහරහතන් වහන්සේ නමක් වාම ශ්‍රී රදනක දන්ත ධාතුන් වහන්සේ තමන් සුරතටගෙන කලිඟු රට බ්‍රහ්මදත්ත රජුට පිළිගන්වලා තියෙනවා. රජතුමා තුන්රුවනේ පිහිටා දන්ත ධාතුන් වහන්සේ බාරගත්ත වගේම ඊට පුද සත්කාරත් කළා. එම රජපරපුරේ අවසන් රජතුමා වුණ ගුහසීව රජතුමත් ඉතා ශ්‍රද්ධාවෙන් දන්ත ධාතුන් වහන්සේට පුද සත්කාර කරා. කාලයක් යද්දී මිත්‍යා දෘෂ්ටික නිගණ්ඨයන්ට ලාභ සත්කාර අඩු වුණා වගේම ඒම සිදු වුණේ දළදා වහන්සේ හේතුවෙන් කියලත් ඔවුන් කල්පනා කළා. ඊට පස්සේ පණ්ඩිරට රජතුමා හමු වෙලා නිගණ්ඨයෝ දළදා වහන්සේටයි කලිඟු රට ගුහසීව රජතුමාටයි විරුද්ධව කරුණු සැලකලා. මේ නිසා පණ්ඩිරට රජතුමා දළදා වහන්සේ පැහැර ගැනීමේ අරමුණෙන් සේනාවක් එව්වා. මුලින්ම ඔවුන් උත්සුක වුණේ යුද්ධ නොකර දළදා වහන්සේ පැහැර ගන්න. ඒ අනුව දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය විමසා බැලූ පිරිස ඊට දක්වන පුද සත්කාරද සලකා බලා එය තමන් සතු කරගන්න ඉල්ලා සිටියා. තමන් සතු කරගත් දළදා වහන්සේට නොයෙක් ආකාරයේ පීඩා එල්ල කරමින් එය විනාශ කරන තමයි මිත්‍යා දෘෂ්ටික පණ්ඩිරට රජු උත්සාහ කළේ. එක් වරක් දළදාව කිනිහෙරක තබලා තැළුවා වගේම ගොහරු මඩවලකත් දාලා මල මුත්‍ර පිරිච්ච ඇලකත් ගිලලා විනාශ කරන්නත් මොවුන් උත්සාහ කරලා තියෙනවා. ඒත් කිසිම අවස්ථාවක ශ්‍රී දළදා වහන්සේට හානියක් වෙලා නැහැ. ප්‍රාතිහාර්ය පෑ දළදා සමිඳුන් දෙස බලා සිටි පණ්ඩිරට රජු ශ්‍රද්ධාවෙන් යුතුව දළදාව වන්දනා කළා. කාලයක් ගත වෙත්ම නැවතත් ගුහසීව රජුටම දළදාව බාර කරන්න පණ්ඩිරට රජු කටයුතු කළා. මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් පීඩා විඳි දළදා වහන්සේ ලක්දිවට වැඩමවන්නේ මෙන්න මේ විදිහට. පෙර පරිදිම කලිඟු රටට වැඩමවාගෙන ආ දළදා වහන්සේ තමන් සතු කර ගැනීමේ අරමුණින් පණ්ඩිරට තවත් රජ කෙනෙකු සටනට ආවා. මේ අනතුර තේරුම් ගත්ත ගුහසීව රජු සිය දියණිය වෙච්ච හේමමාලා කුමරියයි බෑණනුවන් වෙච්ච දන්ත කුමරුයි කැඳවලා උපදෙස් දීලා දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවන්න කටයුතු කළා. ලංකා පට්ටන එහෙමත් නැත්නම් ලංකා පටුන වරායෙන් මෙරටට ගොඩබාපු හේමමාලා හා දන්ත කුමරු ඉතා සුරක්ෂිතව දන්ත ධාතුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරගෙන ආවා. ඉන්පසු දළදා වහන්සේ තැන්පත් කෙරුණේ මේඝගිරි විහාරයේ. ඒ ඉසුරුමුණි විහාරය කියලා පවසන්නේ මහාචාර්ය සෙනරත් පර්ණවිතාන සූරීන්. එහිදී එක්තරා භික්ෂූන් වහන්සේ නමකගේ දැනුවත් කිරීම මත දළදා වහන්සේ දැක බලා ගන්න රජු පැමිණියා. දළදාව දැක සිත් පැහැදුණු රජතුමා එය වන්දනා කර රන් කරඬුවක තැන්පත් කළා. ඉන්පසු රජතුමා දන්ත ධාතුන් වහන්සේ හිසින් දරාගෙන පෙරහැරින්ම ඇතුළු නුවර රජමාලිගාවට වැඩමවාගෙන ආවා. තම සිංහාසනයේ දළදා වහන්සේ තැන්පත් කරපු රජතුමා උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක වර එක සුදු මලින් පිදුවා කියලා සඳහන් වෙනවා. තවත් වර එක සුදු සේල වලින් වසාලන්න කටයුතු කරලා තියෙනවා. මේ හැම මොහොතකම දළදා වහන්සේගේ බුදු රැස් විහිදුවාලමින් ප්‍රාතිහාර්ය පෑ බව සඳහන් වෙලා තියෙනවා. දැන් කියන්නේ ලංකාවේ ප්‍රථම දළදා මැදුර ගැන. දෙවන පෑතිස්ස රජු එහෙමත් නැත්නම් දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු මාහිමියන් උදෙසා ඉදු කෙරෙනු ලැබූ
ධම්මචක්කගේ නැමැති විශේෂ ගෘහයේ දළදා වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ජනතාවගේ ඉල්ලීමකට අනුව අභයගිරියට වැඩම කරවන ලද දළදා වහන්සේ දින 90ක් පුරා වන්දනාමාන කිරීමට එකල රජ වුණු කිත්සිරි මෙවන් රජු ඉඩ සලස්වලා තියෙනවා. දළදා වහන්සේ රාජධානි කිහිපයකම වැඩ ඉඳලා තියෙනවා. අනුරාධපුර රාජධානියේ ධම්මචක්කගේ නැමැති මන්දිරයේ දළදා වඩා හිඳුවාලු අතර ඒබැව් පාහියන්ගේ දේශාටන වාර්තාවෙත් සඳහන් වෙනවා. ඉන්පසු පොළොන්නරුවට වැඩම කරවන ලද දළදා වහන්සේ පළවෙනි විජයබාහු, පළවෙනි පරාක්‍රමබාහු සහ නිශ්ශංකමාල යන රජවරුන් පිළිවෙලින් වටදාගය, අටදාගය සහ හැටදාගය යන මන්දිරවල තැන්පත් කරලා තියෙනවා. මේවායේ නටබුන් අදටත් දැක ගන්න පුළුවන්. වරක දළදාව රුහුණේ මානාභරණ රජු සතුව පැවතිලා තියෙනවා. මහා පරාක්‍රමබාහු රජු දළදාව තමන් සතු කරගත්තේ මානාභරණ රජු පරාජයට පත් කරමින්. එම සටනේදී දළදාව රැගෙන පලා ගිය සුගලා රැජින ජීවග්‍රහයෙන් අල්ලාගත් එක්තරා ගොවීන් දෙදෙනෙක් දළදාව මහා පරාක්‍රමබාහු රජු අතට පත් කළා. රජතුමා අටදාගේ තුල දන්තධාතුන් වහන්සේ තැන්පත් කළා ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කළා කියලා මහාවංශයේ දාඨා වංශයේ සඳහන් වෙනවා. පොළොන්නරුවෙන් පස්සේ දළදා වහන්සේ කොත්මලේ ප්‍රදේශයට වඩවාගෙන ඇවිල්ලා එක්තරා පවුවක තැන්පත් කරලා තියෙනවා. දඹදෙණියේ රජකල තුන්වෙනි විජයබාහු රජතුමා කොත්මලේ ඉඳන් නැවතත් පෙරහැරකින් දළදාව සිය රාජධානියට වඩවාගෙන ඇවිල්ලා තියෙනවා. ඉන් අනතුරුව ආරක්ෂිත පියවරක් ලෙස කෑගල්ල දිසාවේ බෙලිගල පර්වතයේ මාලිගාවක් තනා දළදාව එහි තැන්පත් කරලා තියෙනවා. ඔහුගේ ඇවෑමෙන් පසු දෙවැනි පරාක්‍රමබාහු රජු නැවතත් දඹදෙණියට දළදා වහන්සේ වඩම්වාගෙන ඇවිල්ලා තියෙනවා. එහි විජය සුන්දරාරාමයේ දළදා වහන්සේ තැන්පත් කර ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට රජතුමා කටයුතු කරලා තියෙනවා. යාපහුවෙන් අනතුරුව කුරුණෑගල රාජධානියට දළදා වහන්සේ වැඩම වූ අතර සිව්වැනි පරාක්‍රමබාහු රජු ඊට පුද සත්කාර දැක්වූ ආකාරය දළදා සිරිතෙහි සඳහන් වෙනවා. ගංගසිරිපුර එහෙමත් නැත්නම් ගම්පොළ රාජධානියට දළදා වහන්සේ වැඩම කරවන ලද්දේ ඊට පස්සේ. එම රාජධානියේ නියම්ගම්පාය නැමැති විහාරයේ තැන්පත් කරන දළදා වහන්සේ ඉන්පසුව කෝට්ටේ රාජධානියට වැඩම කෙරෙව්වා. ඒ අද වන විට නටබුම්බ පවතින ශ්‍රී විජය සුන්දරාරාම විහාරයේ. හයවැනි පරාක්‍රමබාහු රජදවස කෝට්ටේ රාජධානියේ කතෝලිකයන්ගේ දැඩි බලපෑමට ලක්වුණා වගේම ඉන් දන්තධාතුන් වහන්සේට යම් අනතුරක් එල්ලවීමේ අවදානමක් මතුවෙලා තිබ්බා. එහිදී හිරිපිටියේ රාළ නැමැත්තෙක් මැදිහත් වී දළදාව සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට බාර කළා. දෙල්ගමු විහාරයේ කුරහන් ගලක් තුල දළදා වහන්සේ සුරක්ෂිතව තැන්පත් කෙරුණේ ඉන් අනතුරුව. කලින් කිව්ව හිරිපිටියේ රාළ කියන්නේ වර්තමානයේ දියවඩනේ නිලමේ හා සමාන තැනැත්තෙක්. දළදා වහන්සේගේ ගිහි කටයුතු සියල්ලම බාර වෙලා තිබුණේ ඔහුට. ක්‍රිස්තු වර්ෂ 1592 දී සෙන්කඩගල රාජධානියට දළදා සමිඳුන් වැඩම කෙරෙව්වා. එවකට එහි පාලකයා වුණේ පළමුවැනි විමල ධර්මසූරිය රජතුමා. ඒ දවස ඉඳන්ම පෙරහැරවල් ආදී නොයෙක් දෑ පවත්වමින් දළදා වහන්සේට උපහාර පිරිනැමුණා. ශ්‍රී විජය රාජසිංහ රජදවස දළදා කරඬුව විවෘත කර ගැනීම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් මතු වූ මොහොතක රජතුමා මැදිහත් වී එම ගැටලුව විසඳාලීම කැපී පෙනුණා. දළදා සමිඳුන් කෙරෙහි ශ්‍රද්ධාවක් ජනිත කරගත් ශ්‍රී විජය රාජසිංහ රජු දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කීර්තිශ්‍රී රාජසිංහ රජු මෙකී චාරිත්‍ර තවදුරටත් ඉටු කිරීමට යොහුසුළු වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 310 දී පමණ ආරම්භ වෙච්ච දළදා වන්දනාව අදටත් නොනැසී පවතිනවා. ලාංකිකයන් විතරක් නෙමෙයි ඉංග්‍රීසීන්ද ඊට ආරක්ෂාව සැපයීමට උත්සාහ කරලා තියෙනවා. දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා ගැන කතා කරොත් දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව තුන්වරු බුද්ධ පූජාවක් පැවැත්වෙනවා. මීට අමතරව බදාදා දිනවල නානමුරු මංගල්‍යය හෙවත් සත්තානික පූජාව පවත්වනවා. බුදුරජුන්ගේ අග්‍ර උපස්ථායක අනද තෙරුන් ඔසුගල්වා විශේෂිත අයුරින් බුදුරජාණන් වහන්සේ නැහැවූ ආකාරය ඉන් සංකේතවත් කරනවා කියලා ඉතිහාසඥයෝ කියනවා. පසළොස්වක පොහෝ දිනවල දළදා සමිඳුන් උදෙසා විශේෂිත පූජා පැවැත්වෙනවා. අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, ඇසළ පෙරහැර මංගල්‍ය, කාර්තික මංගල්‍ය විදිහට සතර මංගල්‍යයක් පවත්වන්නේ දළදා සමිඳුන්ට උපහාර පිදීමේ අරමුණින්.
කිත්සිරි මෙවන් රජ දවස ඇරඹී දළදා ප්‍රදර්ශනයද සුවිශේෂී දළදා පූජාවක්. අද වන විට එය ප්‍රදර්ශනයක් ලෙස හඳුන්වා දෙන්නේ නැහැ. මල්වතු අස්ගිරි මහා නායකවරුන්ගේ අනුදැනුම මත එය හඳුන්වනු ලබන්නේ සිරි දළදා වන්දනාව කියලා. දළදා මාලිගාවේ අලුයම තේවාව එහෙමත් නැත්නම් හිල් දාන පූජාව පෙරවරු 5 මාරේ ඉඳගෙන 7 දක්වාත්, නව පෑ පූජාව එහෙමත් නැත්නම් දවල් බුද්ධ පූජාව පෙරවරු 9:30 ඉඳන් 11 දක්වාත්, හැන්දෑ තේවාව හවස ගිලන්පස පූජාව පස්වරු 6:30 ඉඳන් 8 දක්වාත් පැවැත්වෙනවා. දළදා වහන්සේගේ තේවා කටයුතු පැවරිලා තියෙන්නේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ එම විහාරවාසී මහා සංඝරත්නයට. මෙකී තේවා මුර වසරින් වසර මාරුවීමක් සිද්ධ වෙනවා. අදාළ විහාර පාර්ශවයේ මහානාහිමියන් හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත්වන තේවා බාර නාහිමිපාණන් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් තේවා කටයුතු සිද්ධ කරනවා. දෛනිකව සිදු කරන තේවාවලට අමතරව සතිපතා හෝ වාර්ෂිකව සිද්ධ කරන දළදා පුද පූජාද අතීතයේ පටන් අද දක්වාම පැවතෙනවා. තේවා මුර මාරුවීම වාර්ෂිකව සිදු කෙරෙනවා. ඇසළ මාසයට එළඹෙන පසළොස්වක පොහෝ දිනයට පසු වස් සමාදන් වන දිනයේ එය සිද්ධ කෙරෙනවා. එය සිද්ධ කරනු ලබන්නේ උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලා හා දියවඩන නිලමේවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව. දළදා වහන්සේ හා ගෙතුණු සාහිත්‍යද සුවිශේෂී එකක් වෙනවා. අනුරාධපුර යුගයේදී රචිත එළු දළදා වංශය ඒ අතර ප්‍රමුඛ එකක්. එහි සඳහන් කරුණු චූල වංශයෙහි පවා තහවුරු කර තිබෙනවා. එළු දළදා වංශය පොළොන්නරු යුගයේදී දාඨා වංශය ලෙස පාලියට නගා තිබෙනවා. එහි කතුවරයා වෙලා තියෙන්නේ ධර්මකීර්ති නම් හිමි නම. ලීලාවතී රජුගේ සමයේ මෙය රචනා කරලා තියෙන අතර එහි අන්තර්ගත ගාථා ගණන 415ක්. කුරුණෑගල යුගයේ රජ කළ 4 වැනි පරාක්‍රමබාහු රජ සමයේ රචිත දළදා සිරිතද වැදගත් සාහිත්‍ය කෘතියක් වෙනවා. දළදා පූජාවලිය වගේම දාඨා ධාතු චාරිත්‍ර වැනි කෘතීන්ද දළදා සාහිත්‍යයේ වැදගත් පුස්තක වෙනවා. දළදා හටනද මහනුවර යුගයේ රචිත දාඨා පද්‍ය සංග්‍රහය වන අතර පස්වැනි සියවසෙහි මෙරටට වැඩම කළ පාහියන් නම් භික්ෂුවගේ දේශාටන වාර්තාවල ඇතැම් තොරතුරු එහි අන්තර්ගත වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1818 දී පමණ වැලිගම කිවිදුන් විසින් රචනා කරන ලද දාඨා ගොත් ප්‍රදීපයද දළදා ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර අන්තර්ගත ග්‍රන්ථයක් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1925 දී කාව්‍ය 158කින් සමන්විතව රචනා කරන ලද දළදා වතුර නම් කෘතියද දළදා සාහිත්‍යයේදී හමුවන වැදගත් කෘතියක්. එක්තරා නියන් සමයක පවත්වන ලද බව කියන දළදා දැක්මකින් අනතුරුව මහා වර්ෂාවක් ඇදහැළුණු බවත් එය දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයක් බවත් එම කෘතියේ සඳහන් වෙනවා. ලක්දිව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව තිබුණු සමයේ දළදාව සංගවා තිබූ තැන් රැසක් වෙනවා. එම කාල වකවානුවේදී ශ්‍රී දළදා වහන්සේ සංගවා තැබූ තැන් හා ඉටු කරන ලද පුද පූජාදිය පිළිබඳව තොරතුරු ඇතුළත් කෘති කිහිපයක් තියෙනවා. දළදා විත්ති නැමැති ග්‍රන්ථය මෙන්ම දළදා කාව්‍ය හා දළදා වරුණ ආදී කෘතිද දළදා සාහිත්‍යයේ මුල් තැනක් ගන්නවා. කොළඹ යුගයේදී K.H. සිල්වා නැමැති කතුවරයෙකු විසින් රචනා කරන ලද දළදා වංශ කාව්‍යද පද්‍ය 238කින් සමන්විත සාහිත්‍ය කෘතියක්.